හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහමදාලට ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. වෙල්කම් ටු මයි YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් බලමු මම අද ඔයාලත් එක්ක එකතු වෙලා ෂෙයා කරගන්න යන්නේ මොනවද කියලා. මම අද හදන්න යන්නේ ලුණු මල්. ඉතින් බලමු මගේ රෙසිපි එකට අනුව මේක හදන්නේ කොහොමද කියලා. එන්නකෝ අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ ලුණු මල්. ග්‍රෑම් 250ක වගේ ප්‍රමාණයක් මම අරන් තියෙන්නේ. මේ ලුණු මල් වල අග හයිය කොටස, ඒ කියන්නේ ටිකක් මෝරලා වැඩි කොටස මම මේ විදිහට අතින් කඩලා අයින් කරගන්නවා. අපි දෙතුන් වතාවක් හොඳින් සොඳගමු. මේ ටික අපි දැන් හීනයට කපා ගන්න යන්නේ. කපාගෙන ඉවරයි. දැන් අපි ඕන කරන අනිත් ඒවා ටික ලෑස්ති කරගමු. බිලුණු, කරපිංචා, මාළු මිරිස්, සුදු ලුණු, මේ ටික අපි කපා ගන්න යන්නේ.
ටික තෙල් එකේ ටිකක් මලව ගත්තාම ඇති. අපි මේ වෙලාවේදී කහකුරු ටිකක් එකතු කරගමු. ඊට පස්සේ කෑලි මිරිස් ටිකකුත් තෙල් එකට එකතු කරගන්නවා. මාළු මිරිස් ටික එකතු කරගමු. සුදු ලෝණ ටිකත් එකතු කරගන්නවා. කඩපිංචා ඔක්කොම දේවල් ටික එකතු කරගමු. සුදු ලෝණ තෙල් එකේ තෙම්පරාදු වෙනකොට එක රසයක්. වෙනම එකතු කරාම වෙනම රසයක්. එකතු කරගමු. අන්තිමට මම යාපන තුන පහකුඩු ටිකක් එකතු කරනවා. මේ තුන පහකුඩු ටිකක් අන්තිමට එකතු කරාම අපේ ලුණු මල් එක ගොඩාක් රසට හදාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ රෙසිපිය try කරලා බලන්න යාළුවනේ. සරල විදිහට හදපු අපේ ලුණු තෙම්පරාදුව. ලුණු මල් තෙම්පරාදුව. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට. අපි ආයෙ දවසක අලුත් රස මතකයකින් හමු වෙමු යාළුවෝ.